back to my YouTube channel. අද vlog එක ටිකක් ස්පෙෂල්. මොකද අද මං shopping යනවා. හැබැයි මං යන්නේ තනියම නෙමෙයි. ස්පෙෂල්ම කෙනෙක් එක්ක. ඉතින් එයා කවුද කියලා මම vlog එක ඉස්සරහට කියන්නම්කෝ. ඉස්සරවම අපි රෙඩි වෙලා ඉමු. මං මේකප් ගොඩක් දාන්න නැහැ. මොකද මේ තියෙන රස්නෙත් එක්ක මේකප් ෆවුන්ඩේෂන් ඒවා දාගෙන ගියොත් එහෙම මට හිතෙනවා මං යන ගමන මට ටිකක් අන්කම්ෆර්ටබල් වගේ වෙයි කියලා. ඒ හින්දා මම අයිලයින් එකයි මස්කාරා එකයි ලිප්ස්ටික් උයි පොඩ්ඩක් බ්ලෂ් ගෑවා. ඒ ටික විතරයි මං ඇප්ලයි කරේ. पवसन कल्याणी पंच कल्याणी सौम्य मेरात्रिये. ඊට පස්සේ මගේ යාළුවාගේ ගෙදර මොකද මං එයාත් එක්ක තමයි යන්නේ. මගේ ෆුල් අවුට්ෆිට් එකම ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණානේ. මේක තමයි එක. ඊට පස්සේ අපි දෙන්න ගියේ බස් එකේ. බස් එකෙන් බැලලා අපි දෙන්න මුලින්ම ගියේ ක්ලෝතින් ෂොප්ස් ටිකකට. මොකද අපි දෙන්නට ඕනි කරන බඩු ටික ඉස්සරවම අපි අරන් ඉන්නවා කියලා හිතුවා. ගෑල් ළමයි නම් දන්නවා ඇති shopping කරන්න ගියාම කොච්චර අමාරුද කියලා. ගෑල් ළමෙක්ට shopping කරන්න දවසක් තිබ්බත් මදි. මේ shop එකෙන් මම හොයපු type එකේ ඇඳුම් තිබ්බේ නැහැ. ඒ හින්දා මම ගත්තේ trouser එකක් විතරයි. මේකෙත් පොඩි වටයක් දාලා අපි දෙන්න ආයෙ ගියා තව ෂොප් එකකට. මේ තියන්නේ අපි ගියපු සෙකන්ඩ් ෂොප් එක. මේකේ නම් අපි හොයපු ටයිප් එකේ ඩ්‍රෙසස් ගොඩක් තිබ්බා. එතනින් බඩු ටිකත් අරගෙන අපි ගියා පල්ලෙහා ෆ්ලෝ එකට. මගේ යාළුවාට තම්ල එකක් ගන්න ඕනි කියලා. හැබැයි මෙතනට ගියාම නම් පිස්සු හැදෙනවා. ඉතින් මේ තමයි මගේ ජීවිතේ මට හම්බුණු හොඳම යාළුවා. මොකද මම වැටිච්ච වෙලාවට, මම තනි වුණ වෙලාවට, මම ජීවිතේ කඩන් වැටුණු ගොඩාක් තැන්වල මගේ හැම දෙයකටම හිටියේ මෙයා. තව එක යාළුවෙක් ඉන්නවා. එයා මේ vlog එකේ නැහැ. මොකද අපි තුන්දෙනාම වැඩ කරන්නේ එකම තැන. එතකොට අපි තුන්දෙනාටම එකට නිවාඩු ගන්න අමාරුයි. ස්පෙෂලි මටයි අද මං මේ ඇවිදින්න ගියපු යාළුවටයි නිවාඩු ගන්න ගොඩක්ම අමාරුයි. මොකද අපි දෙන්න කරන්නේ එකම පෝස්ට් එකක්. එතකොට මම නැත්තම් එයා අනිවාර්යෙන්ම එතන ඉන්න ඕන. ඒ හින්දා අපි දෙන්න පුදුම අමාරුවෙන් තමයි මේ නිවාඩුව ඉල්ලගත්තේ. ඊට පස්සේ අපි දෙන්න ගියේ අපි දෙන්න ආසම තැනකට. පංච කල්යාණියේ සෞම්‍ය මෙරාත්‍රියේ නින්දේ අටලින්දේ මේ ෂොප් එකේ නම් මම හොයපු જાතියේ ක්‍රොප් ටොප්ස් තිබ්බා. මේ ෂොප් එකේ තිබ්බ ක්‍රොප් ටොප්ස් නම් මාරම ලස්සනයි. හැබැයි මට මේ ෂොප් එකේ නම නම් මතක නැහැ.
හරිම ෆැෂනබල් ක්‍රොප් ටොප්ස් තමයි එකේ ගොඩක්ම තිබ්බේ. මට හිතුණා මම මුලින්ම මේකට ගියා නම් හරි කියලා. ඊට පස්සේ අපි දෙන්න ගියා බබල් ටී එකක් බොන්න මෙන්න මේ කැෆේ එකට. ඒක මාරම ලස්සනයි. ෂොප් එකට පේන view එක තමයි ගොඩක්ම ලස්සන. ඊට පස්සේ අපි දෙන්නගේ බබල් ටී දෙක රෙඩි වෙනකන් අපි දෙන්න ඉතින් ෆොටෝස් ගත්තා. මොකද අපි දෙන්නට ෆොටෝ ගහනවා කිව්වොත් ඊට වඩා දෙයක් නෑ. කොහේ ගියත් යන තැන අපි ෆොටෝස් නම් ගන්නවා. මුලින් කිව්වනේ මම යන්නේ ස්පෙෂල් කෙනෙක් එක්ක කියලා. ඒ කෙනා තමයි මෙයා. මොකද අපි දෙන්න දැන් හොඳම යාළුවෝ වෙලා දැන් අවුරුදු 4ක් විතර වෙන්න එනවා. හැබැයි මේ අවුරුදු 4ටම අපි දෙන්න කොහෙවත් ඇවිදින්න ගිහින් නැහැ. එක පාරක් මම මෙයාගේ බර්ත්ඩේ එකට මෙයාත් එක්ක ෆොටෝ ෂූට් එකකට ගියා. ඒකත් පොඩි වෙලාවකට. හැබැයි අද තමයි අපි දෙන්නට ඔෆ් ඩේ එකක් හම්බුනේ. දවසම ඇවිදින්න. ඉතින් මට අද දවස ගොඩක්ම ස්පෙෂල්. මොකද මං අද යන්නේ මගේ හොඳම යාළුවත් එක්ක සහ මට මෙයාව මගේ ජීවිතේ අමතක කරන්න බැරි යාළුවන්ගෙන් එක්කෙනෙක්. මට හොඳම යාළුවෝ ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් මෙයා අනිත් එක්කෙනා නැහැ මේ vlog එකේ. ඊට පස්සේ අපි දෙන්න බබල් ටී දෙකත් අරගෙන අපි ගියා ෆිල්ම් එකක් බලන්න. මෙතන ගිහිල්ලත් ඉතින් වීඩියෝස් ගන්න බැහැනේ. ඒ හින්දා ෆෝන් එකේ ෆ්ලෑෂරේ අල්ලන් තමයි වීඩියෝස් ගත්තේ. ඒ අරගෙන අපි දෙන්න ගියා ලන්ච් එක ගන්න මේ කැෆේ එකට. ඒ කැෆේ එක හරිම ලස්සනයි, කියුට්. මම ඕඩර් කරේ රාස්බෙරි මොහිතෝ එකක්. මගේ යාළුවා ඕඩර් කරේ මතක විදිහට කැප්චිනෝ එකක්ද කොහෙද. ඉතින් අපි ඒකත් බොන ගමන් ඕපදූප ටිකක් රස කතා එහෙමත් කිය හිටියේ. මොකද අපිට නඩ මේ වගේ ෆ්‍රී ටයිම් එකක් හම්බුනේ කොට කාලෙකින්නේ. ඒ හින්දා කියවන්න දේවල් නම් ගොඩාරියයි. අපි තින් ඔහොම ඉන්නකොට විනාඩි 15කින් 20කින් විතර අපි ඕඩර් කරපු එක ආවා. මමයි යාළුවයි දෙන්නම ඕඩර් කරේ බර්ගර්ස් දෙකක්. හැබැයි මට නම් ඒ බර්ගර් එක සෙට් උනේ නැහැ. හැබැයි මොහිතෝ එක නම් රසයි. ඒකත් කාලා අපි දෙන්න ප්ලෑන් කරන් හිටපු විදිහට අපි දෙන්නගේ අන්තිම ප්ලේස් එක තමයි බීච් එක. ඉතින් මේ වෙනකොටත් වෙලාව හවස 4ට විතර ඇති. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක බීච් එකට ගියා. මොකද අපි දෙන්නට පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. ඒ හින්දා මම ගොඩක්ම ආස දෙයක් තමයි බීච් එකට ඇවිල්ලා මෙන්න මේ වගේ තනියෙන් ටයිම් ස්පෙන්ඩ් කරන්න. මම ඒකට මාරම ආසයි. එතකොට මට මං එක්ක ඉන්න පුළුවන්. මම ගොඩක්ම බිලීව් කරන දෙයක් තමයි අපිට හොඳ යාළුවෙක් කියන්නේ අපිට ගෝඩ් දෙන බ්ලෙසින් එකක්. මොකද මේ වගේ යාළුවෝ හැමතැනම නැහැ. සමහර යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝගේ වාසියට විතරයි අපිත් එක්ක ඉන්නේ. මට එහෙම යාළුවෝ ඉඳලා තියෙනවා. හැබැයි මෙයයි මම කියපු අනිත් යාළුවයි මගේ හැම දුකකදීම හැම සතුටකදීම මාත් එක්ක හිටියා. මම හිතනවා තව අවුරුදු ගාණක් ගිහිල්ලා අපි තුන්දෙනාගේ මේ යාළුකම නැති වෙන්නේ නැතුව හැමදාටම තියෙයි කියලා. මොකද මට ඕනෙත් ඒක. මම ආස නෑ මේ වගේ හොඳ යාළුවෝ දෙන්නේ කවදාවත් නැති කරගන්න. ඉතින් මෙතනින් vlog එක end කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for your watching. Bye. මිතුරෙකු වාගේ ආදරේ තව කෙකු දේතු සංසාරේ ලං වෙලා හිත් හදනා පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා